හරි. අයබෝන් පුතේ ඉතින් ඔන්න අද මම ගෙනල්ලා තියෙනවා අපේ 2019 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් වන ප්‍රතිශත ගැටලුව. පුතේ මේකේ අපි දන්නවා ප්‍රතිශත ගැටලු කිහිපයක් තියෙනවා. ඒකේ සාමාන්‍ය මුලින්ම එන දේ තමයි පුතා බදු ප්‍රතිශත. එතකොට මෙතන තියෙනවා බදු ප්‍රතිශත. පුතේ මොනවාද මේ බදු කියලා කියන්නේ? පුතේ බදු කියන්නේ අපි රජය විසින් ලබා ගන්නා යම් කිසි සේවාවන් සඳහා අපි විසින් රජයට ගෙවිය යුතු මුදලට අපි කියන මොනවාද බදු කියලා. හරි. එහෙනම් බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. පුතේ මේ ගානේ තියෙනවා කුමාර අයියා අන්න බලන්න කුමාර අයියා නගර සභා සීමාව තුල වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පුතේ මේ නගර සභා සීමාව තුල වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කුමාර අයියා. ඉතින් ඒකට අනිවාර්යයෙන් මෙයා රජයට යම් කිසි ගාණක් ගෙවන්න වෙනවා. හරිද? ඒවට අපි කියන පුතා වරිපණන් බදු කියලා. ඒ කියන්නේ සාමාන්‍ය නිවසක් හරි ඉඩමක් හරි ව්‍යාපාරික ස්ථානයක් හරි පවත්වාගෙන යනවාට අපි රජයට ගෙවිය යුතු බදු මුදල අපි කියන පුතේ වරිපණන් බදු මුදල කියලා. බලන්න මේකේ තියෙනවා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේහි වාර්ෂික තක්සේරු වටිනාකම. පුතේ මේ වාර්ෂික තක්සේරු වටිනාකම කියන්නේ සාමාන්‍ය රජයේ යම් කිසි ඉඩමකට වෙන්න පුළුවන් යම් කිසි ස්ථානයකට වෙන්න පුළුවන් ලබා දෙන පුතේ අවුරුද්දකට මෙන්න මෙච්චරක් මේක වටිනවා කියලා. අන්න ඒක තමයි මේ තක්සේරු වටිනාකම කියන්නේ. ඒතර ඒක රුපියල් 40000 කිලෝ. එම නගර සභාව 122ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. පුතේ ඉතින් වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් දෙනවා. අපෙන් අහනවා වාර්ෂිකව ගෙවිය යුතු වරිපණම් බදු මුදල සොයනලු. පුතේ ඉතින් වාර්ෂිකව ගෙවිය යුතු වරිපණම් බදු මුදල හොයන විදිය අපි දැන් බලමු. පුතේ මේකේ තියෙනවා මම එනම් ගන්න රොමිලක්කම් අංක 1 වාර්ෂික වරිපණම් බදු මුදල සමානයි. පුතේ තක්සේරු වටිනාකම වැඩි කරන්න ඕනේ බදු ප්‍රතිශතයෙන්. තක්සේරු වටිනාකම වැඩි කරන උදා වරිපණම් බදු ප්‍රතිශතයෙන්. හරි. පුතේ අපිට මේගොල්ලෝ කියනවා මේ ඉඩමේ නැත්නම් මේ ව්‍යාපාරික ස්ථානයේ තක්සේරු වටිනාකම පුතේ රුපියල් 40000යිලු. එහෙනම් මෙන්න මේ 40000 වැඩි කරනවා වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයෙන්. පුතේ ඒගොල්ලෝ කියනවා 122ක් ගන්නවලු. එහෙනම් මේක වැඩි කරනවා පුතා 122. පුතේ කවදාවත් ප්‍රතිශතයක් තියලා අපිට මේක සුළු කරන්න බෑ. එහෙනම් මේක මුලින්ම මොකක් බවට පත් කරගන්න ඕනද? භාගයක් බවට පත් කරගන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මේ 40000 වැඩි කිරීම 122 අපි ලියන උදා 100 යට උඩ 22. එහෙනම් අපිට එනවා 122යි. පුතේ එහෙනම් මෙතන අපිට පුළුවන් මෙන්න මේ වගේ යට බෝලෙට උඩ බෝලයක් කපන්න. යට බෝලෙට උඩ බෝලයක් කපන්න. පුතේ එහෙනම් අපිට තියෙන්නේ 400 වැඩි කරන්න 22කින්. පාඩ ඒක කරන්න අමාරු නම් පාඩ කරන්න තියෙන පුතේ හරිම ලේසි දෙයක් මොකද්ද? 4 වැඩි කරනවා 22කින්. එහෙනම් මොකද වෙන්නේ පුතා? එහෙනම් 4 වරක් 22 කීයද පුතේ 4 වරක් 22 අපිට එනවා 4 වරක් 2 8යි නැවතත් 4 වරක් 2 8යි එහෙනම් 88යි පුතේ එහෙනම් අපිට එනවා 88යි හැබැයි බෝල දෙකක් තියෙනවා අමතක කරන්න එපා එහෙනම් මේ බෝල දෙකක් දානවා පුතේ මම එහෙනම් කීයද රුපියල් 8800යි පුතේ එහෙනම් වසරකට ගෙවන්න ඕනේ වරිපණම් බදු මුදල වෙනවා රුපියල් 8800ක් එහෙනම් බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා පුතේ අපි දෙවෙනියට අහලා තිනවා කාර්තුවකට වරිපණම් බදු වශයෙන් ඔහු කොපමණ මුදලක් ගෙවිය යුතුද? පුතේ කාර්තු කීයක් තියෙනවද වසරකට? පුතේ කාර් එකට රෝද කීයද? කාර් එකට රෝද 4යි. එහෙනම් වසරකට කාර්තුත් 4ක් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් කාර්තුවකට ගෙවන වරිපණම් බදු මුදල හොයන්න අවුරුද්දටම ගෙවපු ගාණ දන්නවා. එහෙනම් මෙයාව 4ෙන් බෙදුවා නම් වාට එනවා එක කාර්තුවකට ඔයා කොච්චරක් ගෙවන්න ඕනද කියලා. එහෙනම් බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. පුතේ එහෙනම් අපි ලියනවා කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල
පුතේ එහෙනම් අවුරුද්දකට ගෙවුව ගාන තියෙනවා 8800යි. මෙන්න මේ 8800 කාර්තු තියෙනවා 4ක් අවුරුද්දකට. එහෙනම් අපි බෙදනවා මේක 4ෙන්. පුතේ එහෙනම් අපිට නැවතත් එනවා අපිට පුළුවන් මෙයාගේ එහෙනම් 4ට 4 ඒවා 1යි. 8ට 4 ඒවා 2යි. ආපහු 8ට 4 ඒවා 2යි. බෝල දෙකට බෝල 2යි. පුතේ එහෙනම් අපිට එනවා කීයක්ද? පුතේ අපිට එනවා රුපියල් 2200ක්. එහෙනම් අපිට එනවා කාර්තුකට වරිපණම් බදු මුදල රුපියල් 2200යි. හරි. ඊළඟට B කොටස. පුතේ මේක ඇවිල්ලා නියම ගාණක්. මොකද්ද? මේකේ තියෙනවා වාර්ෂික ආදායම බදු ප්‍රතිශතය කියලා පොඩි වගුවක් දීලා ඊට පස්සේ තියෙනවා ඉහත වගුවට අනුව අනුර කුමාර නෙමෙයි අනුව කුමාර වර්ෂයකට රුපියල් 12000ක මුදලක් ආදායම් බද්ද ලෙස ගෙවයිලු. ඔහුගේ වාර්ෂික ආදායම් කොපමණද කියලා අහනවා. පුතේ අන්න මේක ඇවිල්ලා තනිකරම අනිත් පැත්ත ගෙහෙන ගානක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මෙන්න මෙහෙම බදු ප්‍රතිශත වගුවක් දීලා අපෙන් අහනවා ආදායම් බදු මුදල කීයද කියලා. හැබැයි මෙතන කතා කරන්නේ එහෙම දෙයක්ද? නෑ පුතේ. මෙතන බද්ද දීලා තියෙනවා. අපෙන් අහන්නේ මේක කියන්නේ මේ කුමාර අයියා හොයලා තියෙන ආදායමයි අහන්නේ. පුතේ එහෙනම් කොහොමද මේක හොයන්නේ? එහෙනම් අපි බලමු මේක කොහොමද හොයන්නේ කියලා. පුතේ එහෙනම් මම මේක පොඩ්ඩක් උඩට ගන්නම්. පුතේ නම් අපිට තියෙනවා මෙයාගේ B කොටසේ මෙන්න මෙහෙම වගුව දීලා අනුර කුමාර වර්ෂයකට රුපියල් 12000ක මුදලක් ආදායම් බද්ද ලෙස ගෙවනවලු. එහෙනම් බලමු මේක කොහොමද හොයන්නේ කියලා. පුතේ අපිට කියනවා මේ දරසටහනට අනුව පළමු රුපියල් ලක්ෂ 5ට බද්දෙන් නිදහස්ලු. මට කියන්න පුතා මෙයා බදු ගෙවනවා කියන කේම අදහස මෙයා අවුරුද්දට ලක්ෂ 5කට වඩා හොයනවද නැද්ද? අන්න හරි. මෙයා අනිවාර්යයෙන්ම ලක්ෂ 5කට වඩා හොයන්න ඕනේ. නැත්තම් මෙයා බදු ගෙවන්න ඕනේ නැහැ නේද? ලක්ෂ 5කට අඩුවෙන් හොයනනම් බද්දෙන් නිදහස්. එහෙනම් පුතේ මෙයා ලක්ෂ 5කට වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම හොයනවා. හරි. එහෙනම් ඊළඟට තියෙනවා ඊළඟ ලක්ෂ 5ට 104යි කියලා. පුතේ අපි දන්නේ නැහැ මෙයා ඒ ලක්ෂ 5 ඇතුලේ හොයන එක්කෙනෙක්ද නැත්තම් ඊට වඩා වැඩියෙන් හොයන එක්කෙනෙක්ද කියලා. එහෙනම් අපි කෝකඩ කියලා ලක්ෂ 5කටම අරගෙන බලනවා. මොකද ඊළඟ ලක්ෂ 5කට 104ක් ගෙවනවා නම් අපි ලක්ෂ 5කටම අරගෙන බලනවා මෙයා කොච්චර බදු මුදලක් ගෙවනවද කියලා. එහෙනම් අපි ලියනවා එහෙම මුලින්ම. එහෙනම් ලියනවා දෙවන පළවෙනි ලක්ෂ 5 ෆ්‍රී යාට නොමිලි ඕන විදිහට වීදම් කරපන් කියලා අපිට රජයෙන් දෙනවා. කොච්චර හොඳයිද නේ. එහෙනම් දෙවන ලක්ෂ 5ට බලමු පුතා. එහෙනම් දෙවන ලක්ෂ 5ට බදු මුදල. එහෙනම් ලක්ෂ 5කටම බලනකොට ලක්ෂ 5ට දෙන්නේ 104ක බද්දක්. එහෙනම් මේ ලක්ෂ 5 වැඩි කරනවා පුතා බදු ප්‍රතිශතයෙන්. ඒ කියන්නේ 104. මෙහෙම ප්‍රතිශත ලකුණක් තියලා අපිට පුළුවන් පුතේ මේ ගාන හදන්න. බෑ නේද? මෙහා මොකක් බවට පත් කරන්න ඕනද? භාගයක් කරන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් ලක්ෂ 5න් 104යි. ඒ කියන්නේ 100යට උඩ 4යි. අන්න බලන්න. පුතේ එහෙනම් අපිට එනවා මෙන්න මෙයාගේ අපිට පුළුවන් මේක කොහොමද හදන්නේ? යට බෝලෙට උඩ බෝලයක්, යට බෝලෙට උඩ බෝලයක්. එහෙනම් අපිට එනවා මෙන්න මෙහෙම. පුතේ 5 වරක් 4. දැන් මේ බෝල තුනම අමතක කරන්න. හැබැයි අමතක වෙලාම යයි කියන බයක් තියෙනවා මට. ඒක නිසා මම මුලින්ම කරන්නේ ඒ බෝල තුන දාගන්න. එහෙනම් 5 වරක් 4 20යි. කීයක් කියනවද පුතා? රුපියල් 20000ක්. පුතේ මට කියන්න මේ යකා වසරකට ගෙවලා තියෙන්නේ 12000යි. එහෙනම් මෙච්චර ගාණක් ගෙවලාද මෙයා? නෑ. ඒ කියන්නේ පුතේ මෙයා දෙවන ලක්ෂ 5 ඇතුලේ යම් කිසි ගාණක් හොයන්නේ. ඒක අපි දන්නේ නෑ. එහෙනම් ඒක හොයන්නයි ඕනේ. කියන්නේ මෙයා පළවෙනි ලක්ෂ 5 හොයලා ඉවරයි. ඒකයි බදු ගෙවන්නේ. දෙවන ලක්ෂ 5ට 104 වෙලෝ රුපියල් 20000ක් වෙනවා. හැබැයි එච්චර ගෙවලා නෑ. එහෙනම් මෙයා ලක්ෂ 5ට දෙවන ලක්ෂ 5ට අඩුවෙන් හොයලා තියෙන්නේ. එහෙනම් අපි ගන්නවා මෙන්න මෙහෙම. පුතේ අපි ගන්නවා මෙයා
දෙවන ලක්ෂ පහෙන් රුපියල් X ප්‍රමාණයක් තමයි මෙයා ආදායම විදිහට හොයලා තියෙන්නේ. එහෙනම් මම ගන්නවා මෙයාගේ බදු මුදල වෙන්න පුතේ. මෙයා ගෙවන බදු මුදල. එහෙනම් ගෙවූ බදු මුදල සමානයි. මෙයා කොච්චරක ආදායමක් ගත්තද කියලා දන්නේ නැහැ. දෙවන ලක්ෂ පහේ අතරේ. එහෙනම් මම ගන්නවා ඒක x කියලා. එහෙනම් වැඩි කරන පුතා 100ට 4. මම එකපාර ලියන්න 100න් 4යි කියලා. පුතේ. එහෙනම් දෙවන කොටසට නැත්තම් මෙයා ගෙවු මුළු බදු මුදල රුපියල් 12000යි. එහෙනම් මෙයා ගෙවු බදු මුදල මම ලියනවා මේ පැත්තෙන් 12000යි. සමානයි x වැඩි කිරීම 100න් 4. පුතේ අපිට ඕනේ කාවද? අපිට ඕනේ x එන x තනි කරන්න. එහෙනම් පුතේ බෙදීම 100 හැපැත්තට ගියොත් වැඩි කිරීම 100යි. එහෙනම් අපිට එනවා වැඩි කිරීම 100යි. වැඩි කිරීම අතර මේ පැත්තට ආව පුතේ බෙදීම 4යි. එහෙනම් අපිට එනවා අන්න x. එහෙනම් අපිට පුළුවන් මෙයාගේ නැවතත් කපන්න. කොහොමද? අපිට පුළුවන් 4ට 4 1යි 12ට 4 ඒවා 3යි. පුතේ එහෙනම් 3000 වැඩි කරන්න ඕනේ 100න්. පුතේ එහෙනම් 3000 100න් වැඩි කරොත් මොකද වෙන්නේ? එහෙනම් 3000 බිංදු 3යි බිංදු 2යි ඔක්කොම බිංදු 5යි. පුතේ එහෙනම් අපිට යනවා රුපියල් ලක්ෂ කීයද? රුපියල් ලක්ෂ 3ක්. හැබැයි පුතේ මෙයාගේ ආදායම රුපියල් ලක්ෂ 3යිද? ඔය එක ලියුවොත් ඔය වැරදි පුතේ. ඇයි? මෙයා පළවෙනි ලක්ෂ 5 බත් දෙන්න නිදහස්. මේ දෙවන ලක්ෂ 5 අතරමැද ගාන මෙයා හොයන ගාන හරියටම ලක්ෂ 3යි. ඒ කියන්නේ මෙයාගේ මුළු ආදායම පළවෙනි ලක්ෂ 5යි දෙවෙනියට හෙව්ව ලක්ෂ 3යි. එහෙනම් මෙයාගේ මුළු ආදායම කීයද? මෙයා හොයලා තියෙන රුපියල් ලක්ෂ 8යි. උදේ එහෙනම් මට ලියන්න පුළුවන් මෙහෙම. එහෙනම් එම නිසා මේ කුමාරය පුතා. එහෙනම් කුමාරගේ වාර්ෂික ආදායම පුතේ මේ තියෙන්නේ. එහෙනම් සමානයි ලක්ෂ 5යි ආදායම් බද්දෙන් නිදහස් වෙච්ච ලක්ෂ 5යි. ඊට අමතර තවත් ලක්ෂ 3කුයි. මම මෙතන ඉඳ නැති නිසා මම යටින් ලියන්න ලක්ෂ 3යි. එහෙනම් ඔක්කොම කීයද පුතේ? රුපියල් ලක්ෂ 8ක් හොයනවා. එතකොට සර් මේ දීලා තියෙන ඊළඟ ලක්ෂ 5ට 100ටද? පුතේ ඒක දීලා තියෙන අපිව රවට්ටන්න. පව්. හරි. එහෙනම් මේක තේරුණා නේද? පුතේ එහෙනම් මේ විදිහට තමයි ප්‍රතිශත ගාණක් හදන්නේ. තේරුණාද? හරි. එහෙනම් ආයිබෝන්.